සුබ දවසක් වේවා පර්ෆෙක්ට් කැපිටල් අපිත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවෝ හැමෝටම. ඔන්න ඉතින් හැමදාම වගේ ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතුලේ තියෙන අංක 1 ප්‍රොපර්ටි එකක් අරගෙන තමයි මම ආවේ. හරි. එහෙනම් වැඩි කතා නැතුව අපි විස්තර කතා කරමු. ඔන්න ඉතින් මම මුලින්ම කියන්නම් මේ හවුස් එකේ ඉඳලා යක්කල ටවුන් එකටම තියෙන්නේ කිලෝමීටර් 1.5ක වගේ ප්‍රමාණයක්. ඉතින් මේ වීඩියෝ එකේ ඔයාලට පේනවා වගේ modern box type 2 story house එකක් විදියට තමයි මේ ගෙදර නිමා වෙලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම කියනවා නම් මට කලින් කියන්න බැරි වුණ විශේෂම කතාවක් තියෙනවා. ඒ තමයි 231 ගම්පහ කිරිදිවල බස් පාරට මීටර් 350ක් වගේ දුරක් තමයි ගෙදර ඉඳලම තියෙන්නේ. ඒ කියන්නේ බස් පාරට පයින් යන දුරකින් තමයි house එක තියෙන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ වීඩියෝ එකේ පේනවා වගේ garden එක සහ car porch එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම කියන්න ඕනේ purchase $12.5ක වර්ගඩි 3500ක ප්‍රමාණයකට ඉදිවෙච්ච නිවසක් තමයි ඔයාලව අපි අද එකගෙන ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේකේ බෙඩ්රූම් 4ක් තියෙනවා. බෙඩ්රූම් 4ට අමතරව ස්ටඩි රූම්, ස්ටෝර් රූම්, ඩ්‍රෙසින් රූම් ඇතුළුව තව රූම් කිහිපයක්ම තියෙනවා. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා වැඩි විස්තර කතා කරමු. රයිට් ඉතින් මම දැන් ඉන්නේ ලිවින් ඒරියා එකේ. ඒත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට ඩබල් හයිට් එකක් තියෙන විදියට තමයි ලිවින් ඒරියා එකත් එක්ක මෙන්න මේ කොටස නිමා වෙලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම අපි වම් පැත්තට හැරිලා බැලුවොත් ඔයාලට මෙන්න මේ විදියට ලස්සනට හොඳට ස්පේස් එක තියෙන හොඳ ඩයිනින් ඒරියා එකක් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම ඩයිනින් ඒරියා එකටම තියෙනවා ස්ලයිඩින් වින්ඩෝස්. ඉතින් ඔයාලට මේ පේනවට වඩා තවත් තරමක විශාල ප්‍රමාණයක ටේබල් එකක් වුණත් මෙතන ආවිෂ්කර ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳට ස්පේස් එක තියෙනවා. ඔයාලට මෙතෙන්දි මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඩයිනින් ඒරියා එකට කිචන් එකත් එක්ක ඕපන් වෙච්ච මෙන්න මේ වගේ කොටසක්. ඒක ඔයාලට තවත් ක්ලියර්ලි බලා ගන්න පුළුවන් අපි කිචන් එකට ගියාම. හරි. ඉතින් එහෙමනම් අපි දැන් යන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ තියෙන පළවෙනි බෙඩ්රූම් එකට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට හොඳට ස්පේස් එක තියෙන හොඳ බෙඩ්රූම් එකක් තමයි මේ ඔයාලා දකින්නේ. ඉතින් ඒත් එක්ක මෙතනින් වමට හැරුණාම බලා ගන්න පුළුවන් වම් පැත්තෙන් මෙන්න මේ විදියට ලස්සනට හොඳට ස්පේස් එක තියෙන විදියට නිමා වෙලා තියෙන කිචන් එක. ඉතින් මේ කිචන් ඒරියා එක ඔයදී ඔයාලට බලා ගන්න පුළුවන් ඇලුමිනියම් වලින් හදලා තියෙන පැන්ට්‍රි කබඩ්ස්. ඒ වගේම හොඳ ස්පේස් එකක් මේ කිචන් එකේ තියෙනවා කියලා ඔයාලට පේනවා. ඒත් එක්කම ඔයාලට මෙතෙන්දි බලා ගන්න පුළුවන් ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ තියෙන වොෂ්රූම් එක. ඉතින් මේක කොමන් වොෂ්රූම් එකක් විදියට තමයි තියෙන්නේ. ඒකෙත් ඔයාලට බලා ගන්න පුළුවන් ස්පේස් එක හොඳට තියෙනවා. ඉතින් මේ ඔයාලා දකින්නේ ස්ටඩි රූම් එක. මේක ස්ටඩි රූම් එකක් විදියට පාවිච්චි කරන්න හදලා තියෙන රූම් එකක් සහ දැනට පාවිච්චි කරන රූම් එකක්. ඒත් එක්කම ආවොතින් ඔයාලට මෙන්න මෙතෙන්දි මේ විදියට බලා ගන්න පුළුවන් ස්ටෝර් රූම් එක විදියට හදලා තියෙන රූම් එක. ඉතින් ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එක තමයි ඔයාලට ඒක බලා ගන්න පුළුවන් උනේ. ඉතින් ඒ විදියට තමයි සම්පූර්ණ හවුස් එකේ ෆස්ට් ෆ්ලෝර් එකට ගිහිල්ලා බලන්න බලා ගන්න පුළුවන්. දැන් අපි ඉන්නේ ෆස්ට් ෆ්ලෝර් එකේ. අපි ෆස්ට් ෆ්ලෝර් එකේ තියෙන්නේ කොහොමද කියලා මෙතන ඉඳලා බලමු. ඉතින් ඔන්න ඔයාලට මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් මේ දකින්නවා බැල්කනි ඒරියා එකක්. ඉතින් ඒත් එක්ක මම දැන් මේ ඉන්නේ TV ලොබි එකේ. ඉතින් හොඳට ස්පේස් එක තියෙන සහ ලස්සන view එකක් තියෙන විදියට තැනක TV ලොබි එක නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම ඔයාලට මෙන්න මේ මගේ වම් පැත්තෙන් බලා ගන්න පුළුවන් TV ලොබි එකත් එක්කම තියෙන බැල්කනි ඒරියා එක. ඉතින් අපි බැල්කනි එකට ගිහිල්ලා බලමු කොහොමද view එක කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ බැල්කනි එකට ආවහම.
ඉතින් ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕනේ මේ දාලා තියෙන්නේ ස්ලයිඩින් වින්ඩෝස් මේවෙන් තමයි බැල්කනි වලට ඇක්සස් තියෙන්නේ. ඒත් එක්කම අපි එමු ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ අපි බලන ෆස්ට් බෙඩ්රූම් එකට. ඉතින් මෙන්න මේ විදිහට හොඳ ස්පේස් එකක් තියෙන බෙඩ්රූම්ස් තමයි තියෙන්නේ. ඉතින් මේක ඔයාලට මාස්ටර් බෙඩ්රූම් එක විදිහට යූස් කරන්න පුළුවන් රූම් එකක් කියලා මම කියනවා. ඒත් එක්ක මෙතනින් එනවා අපි ෆස්ට් ෆ්ලෝර් එකේ තියෙන සෙකන්ඩ් බෙඩ්රූම් එකට. ඉතින් ඒකත් මෙන්න මේ විදිහට හොඳ ස්පේස් එකකින් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම අනෙක් බෙඩ්රූම් එක මේකෙත් ඉතින් හොඳට ස්පේස් එක තියෙන සහ ස්ලයිඩින් වින්ඩෝස් දාලා තියෙන බැල්කනි ඇක්සස් තියෙන රූම් එකක්. ඒත් එක්කම මේ රූම් එකට හැවැත්තෙන් ඔයාලට බලා ගන්න පුළුවන් ෆස්ට් ෆ්ලෝර් එකේ තියෙන වොෂ්රූම් එක. ඉතින් මේක හොඳ ස්පේස් එකක් තියෙනවා. ආයෙවිල්ලම බලන්න ඕනේ. ඉතින් හොඳට ස්පේස් එක තියෙන වොෂ්රූම් එකක් තමයි මේ ඔයාලා දකින්නේ. ඉතින් මට ඔයාලට කියන්න මගේ හැරුණු එක තැනක් තියෙනවා. ලිවිං ඒරියා එකේ රොසෙල් වගේම ඉතිරි අනෙක් තැන්වලට සම්පූර්ණ ලංක ටයිල් යූස් කරලා තමයි හවුස් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් ඩ්‍රෙසින් රූම් එක. ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වොෂින් ඒරියා එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලට මේ හවුස් එකේ සම්පූර්ණ දේවල් ටික බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මම ආයෙත් මතක් කරන්නම් ලයිසියම් ඉන්ටර්නැෂනල් ස්කූල් එකට කිලෝමීටර් 6ක් වගේ තමයි තියෙන්නේ. ඒ වගේම බස් රෝඩ් එකට මීටර් 350ක්. ඒ වගේම නෙක්සස් ඉන්ටර්නැෂනල් ස්කූල් එකට කිලෝමීටර් 1ක් වගේ ප්‍රමාණයක් තමයි හවුස් එකේ ඉඳලා තියෙන්නේ. ඒ වගේම කියන්න ඕනේ කැන්ඩි රෝඩ් එකට කිලෝමීටර් 1කමාරක් සහ ගම්පහට කිලෝමීටර් 5ක් වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඉතින් හවුස් එකේ ඉඳලා මේ හවුස් එකේ මිල වෙන්නේ $340,000ක් පමණයි. ඉතින් ඔයාලට බැංකු ණය ලබා ගැනීමේ පහසුව තියෙනවා. ඉතින් තවත් පරක් වෙන්න නැතුව වැඩි විස්තර දැනගන්න පහළ තියෙන දුරකථන අංක වලට කෝල් එකක් දෙන්න. ඉතින් මේ වගේ වීඩියෝ එකක් ආපහු අරගෙන එන්නම්. අදට ගිහිල්ලා නම් සුබ දවසක් වේවා.